ඉතිපිසෝ භගවා අරහං විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝක අබේගිරි විහාරය නිර්මාණය කරනු ලබන්නේ ක්‍රිස්තු පූර්ව පළමුවන සියවසේදී. ඒ වලගම්බා රජතුමා විසින්. ඉතිහාසයට අනුව රජතුමා දකුණු ඉන්දියානු ආක්‍රමණයක් නිසා කාලයකට රාජධානී නිවත්වීමට සිදුවෙනවා. නමුත් නැවත බලය ලබාගත්තට පස්සේ තමන්ට උපකාර කළ භික්ෂූන් වහන්සේලාට ගෞරවයක් විදියට අබේගිරි විහාරය ඉදි කරනවා. අබේගිරි කියන නාමය පවා ඉතිහාස කතාවකින් බිහිවුණ එකක් කියලා තමයි කියවෙන්නේ. මේ පූජනීය ස්ථානයක් විතරක් නෙවෙයි, එදා ශ්‍රී ලංකාවේ විශාලතම බෞද්ධ අධ්‍යාපන මධ්‍යස්ථානයක් විදියටත් අබේගිරිය හරිම ප්‍රසිද්ධයි. ලොව විවිධ රටවලින් භික්ෂූන් සහ ශිෂ්‍යයන් මෙහි පැමිණ බුදුදහම සහ විවිධ විද්‍යාවිෂයන් හැදෑරුවා කියලත් ඉතිහාසයේ සඳහන් වෙනවා. අබේගිරි ස්තූපය එදා ලෝකයේ උසම ගොඩනැගිලි අතරින් එකක් විදියටත් සැලකෙනවා. ඒ විශාලත්වය සහ නිර්මාණ ශෛලිය අදටත් සංචාරකින් විස්මයට පත් කරනවා. අද වන විට අබේගිරි ශ්‍රී ලංකාවේ පුරා විද්‍යාත්මක වටිනාකමක් ඇති අතිශය වැදගත් ස්ථානයක්. ගල්කැටයම්, පුරාණ නටඹුන්, විශාල දාගැබ සහ නිහඬ පරිසරය අතීතයේ ශ්‍රේෂ්ඨත්වය තවමත් මේ ජීවමානව දැනෙනවා. වසර ගණනාවකට පෙර බිහි වූ මේ විශිෂ්ට නිර්මාණය අදටත් ශ්‍රී ලංකාවේ අභිමානයක් ලෙස නැගී සිටිනවා.